ටිකක් යනවා ගයිස්. ඒ මට දැන් නම් බෑගේ. රස වැඩිකමට මට අර ආසාවෙන් කැවෙනවා. ඒකට අන්තිම ටික කා ගන්න බෑ. මේ තව වඩලප්පන් එකකුත් කන්න තියෙනවනේ. අම්මෝ. කමන්නේ අමාරුවෙන් හරි මොනව කරන්නද? Hello guys, welcome to my YouTube channel. ඉතින් යාළුවනේ ඔන්න අද නම් මම ෆුඩ් චැලෙන්ජ් එකක් නෙමෙයි ගෙනාවේ. ඔයාලා මාව මෙහෙම දැක්කම හිතනවා ඇති කොහොමත් වෙනසක් කරන්න කියලා දෙයන්නේ. අද මම ගෙනාවේ ෆුඩ් රිවිව් එකක්. ඇත්තම කියන්න මං ලොකු ආසාවකින් හිටියා බිරියානි කන්න. මං ඇත්තටම බිරියානි පෙරේතියක්. ඉතින් ඔන්න මට chance එකක් හම්බුණා ඩවුන් සවුත් වල කරන්දෙනියේ මේ අක්කා කෙනෙක් කරනවා මේ බිරියානි සප්ලයි සර්විස් එක. The Budget Kitchen කියලා. මේ තියෙන යාගේ විසිටින් කාඩ් එක මම ඔයාලට දාන්නම් සයිඩ් එකෙන් මෙයාලගේ විස්තර. කරන්දෙනියේ තියෙන්නේ ඇත්තම කිව්වොත් මේ ගොඩාක් කට්ටිය කමෙන්ට්ස් වල මම දැක්ක දාලා තියෙනවා යාළුවා කෑම ගොඩක් රසයි කියලා. ඉතින් මටත් හිතුණා try කරලා බලන්න. කෑම හොඳයිද? ඒ වගේම අපි ගන්න මුදලට සරිලනවද කියලා මට බලන්න උවමනාව තිබ්බේ. ඉතින් ඇත්තම කිව්වොත් දැන් නම් මට මේ සුවඳත් එක්ක ඉවස ගන්න බෑ. හරි අපි බලමු මුලින්ම. ඉතින් guys අපි බලමු මොනවද මං අද යාළුවගෙන් ඕඩර් කරේ කියලා. මං ඇත්තටම යාළුවා ළඟ තියෙනවා මේ බිරියානි සිංගල් පෝෂන් එක. හරි බලන්නකො කොච්චර ලොකුද කියලා පැක් එක. ලස්සනට ඒකලංගේ පැක් එක ඇතරම හරි ලස්සනයි නේ කලර්ෆුල්. ලස්සන පැක් එකක් මේක කොහොම හරි 750ක් වෙනවා. 1 person ගන්න පුළුවන් එකක් 750යි. එතකොට මේකට අපිට ෆ්‍රී දෙනවා වටලප්පන් මේ වගේ කප් එකක්. බලන්න ඒක ලස්සන ප්ලම්ස් දාලා කැෂියු දාලා ලස්සනට තියෙනවා. රසත් ඒ වගේම ඇති කියලා මම හිතනවා. ඉතින් මේක ෆ්‍රී හම්බෙන්නේ. මේ තනි එක්කෙනෙක්ට කන්න පුළුවන් බඩ පිරෙන්න කන්න පුළුවන් පෝෂන් එකක්. ඒ වගේම මම අද ස්පෙෂල් ඔයාලට මේක වීඩියෝ එක කරන්නම මම ගෙන්න ගත්තේ මේ යාළුවගේ ෆැමිලි පැක් එක. ෆැමිලි පැක් එක ඇත්තටම බරයි මම හිතන්නේ කිලෝ එකකට වැඩි මට හිතෙන විදියට ෆැමිලි පැක් එක මේක යාළුවා කිව්වේ 3 දෙනෙක්ට කන්න පුළුවන් කියලා. එතකොට මේකට අපිට ෆ්‍රී හම්බුණා ග්‍රෑම් 250ක වටලප්පන් පැක් එකක්. කොහොමද ඒක? කොහෙවත් එහෙම දෙනවද? නැහැනේ ඇත්තටම. අපි සාමාන්‍යයෙන් බිරියානි එකක් ගත්තොත් ඒකට අපිට මේ වටලප්පන් එක ෆ්‍රී හම්බෙන්නේ නැහනේ. අපිට ඒකට පේ කරලා තමයි වෙනම ගන්න වෙන්නේ. දැන් මෙයාලගේ අපිට මේකක් ගත්තොත් මේක ෆ්‍රී වටලප්පන් එක. කොච්චර වර්ත්ද නේ? ඉතින් ඔන්න ඕක අපිට ඇඩිෂනල් හම්බෙලා තියෙනවා එයාලගෙන් චිකන් ග්‍රේවි එක තියෙනවා. චට්නි සම්බල් එකක් තියෙනවා. ඒ වගේම රයිත සලාඩ් එක තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලස්සනට පැකින් කරලා නේ ඒගොල්ලන් පිරිසිදුවට ලස්සනට නියමයි වැඩේ. ඇත්තටම බජට් කිචන් නියමයි. ඔයගලන්ගේ වැඩේ. ඉතින් අපි මේක කාලා මම ඔයාලට රස කියන්නම්. එතකොට ඔයාලට මේ මම කියපු ලොකේෂන් එකට ඔයාලා ඒ හරියෙන් කොහේ හරි ගමනක් බිමනක් යනවනම් එතකොට වන්දනා ගමන් යනවනම් ඔයාලට පුළුවන් ඊට කලින් ඊළඟ දවසේ හරි ඕගලන් ඒ නම්බර් එකට කෝල් කරලා ඕඩර් එකක් දාන්න. එතකොට එයාලා ඔයාලට අවශ්‍ය තැනට කියන්නේ ඒ ළඟ පාතටම ගෙනත් දෙනවා. එතකොට අපි කාලා බලමු දැන් ඉතින් මට බඩගිනි මේ සුවඳත් එක්ක ඉන්න බෑ. හරි අපි කමු. A few moments later. ඉතින් යාළුවනේ ඔන්න මම ප්ලේට් එකක් අරගෙන ආවා. අපි මේ ෆැමිලි පැක් එක ප්ලේට් එකට දාගෙන අන්බොක්ස් කරලා බලමු.
වව් ගයිස් මේක ඔයාලා දැක්කා නම් පිස්සු ඇදෙයි. ඇත්තටම නියමයි. බලන්නකෝ ඉතින්. පේනවද? කොහමද ඒකනේ? මං හිතන්නේ 3% කිව්වට මේක දෙන්නෙක්ට වගේ උන්ට බඩ පැලෙන්න කන්න පුළුවන්. පේනවද මේ? ෆ්‍රයි ඒ කියන්නේ බොයිල් කරලා ෆ්‍රයි කරපු එග්ස් දෙකක් තියෙනවා. ලෙග් පීස් ෆුල් එක කෑල්ලක් තියෙනවා. එතකොට අම්මෝ ගයිස් ණය මිරිසෙකුත් එයාලා තියලා තිනවා. ගයියා. එතකොට අපිට පිපිඤ්ඤා තියෙනවා. අපි මේක ප්ලේට් එකට දාගෙන බලමු. පොඩ්ඩෙන් ඉවරයි. ඔන්න ඉතින් යාළුවනේ මම ප්ලේට් එකට කෑම එක දාගත්තා. පේනවනේ ලොකු ඇත්තටම කිව්වොත් බඩ පැලෙන්න දෙන්නෙක්ට කන්න පුළුවන්. ඉතින් මේ දෙන්නෙක් කන කෑම එක අද මම කාලා තනියම ඔයාලට කියන්නම් කෑම එක රසද කොහොමද කියලා රිවිව් කරන්න. ඉතින් කන්න පටන් ගමු. ඇත්තටම යාළුවනේ මට ඔයාලට කියන්න දෙයක් අමතක වුණා. මේ ෆැමිලි පැක් එක වෙනවා 1800ක්. ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න 1800ට දෙන්නෙක්ට කන්න පුළුවන් විදියට බිරියානි හම්බ වෙන තැනක් තියෙනවද? ඒකත් මේ වගේ වටලප්පන් එකක් එක්ක. පේනවනේ ඔයාලට? ලොකු මේකේ. ප්ලම්ස් දාලා තියෙනවා. ඒක එන chance එකක්. ඒක අත්හැරගන්න එපා හොඳේ. අනිවාර්යෙන් කාලා බලන්න. මං කියන්නම් ඔයාලට රසද නැද්ද කියන එක මම කියන්නම්. මොකද කියන්න තියෙන දේ මූණට කියන්න බෑනේ. මුලින්ම නිකන් කටක් කාලා පෙන්නන්න. පර්ෆෙක්ට්. මාර රසයි. අර අපි ඔතෙන්ටික් බිරියානි කොහමද මේ රහ තියෙන්නේ? අන්න ඒ වගේම තියෙනවා යාළුවනේ. ඇත්තටම නියමයි. මම නම් රෙකමන්ඩ් කරනවා කට්ටියට ගිහිල්ලා කන්න කියලා. කියන්නේ ගිහිල්ලා කන්න නම් බෑ. යාළගේ ෂොප් එකක් නැහැ. යාළා ඔන්ලයින් ගෙනත් දෙන්නේ අපිට. ඕඩර් කරලා අනිවාර්යෙන් කාලා බලන්න මේ අම්බලන්ගොඩ මේ අවට ඉන්න කට්ටිය බලපිටිය. යාලා මේ ලොකේෂන් එකක් දීලා එක්ක එන්න කියයි නැත්නම් අපිට ගෙදරටම ගෙනත් දෙනවා ළඟපාතක නම් ඉන්නේ. අනිවාර්යෙන්ම ගෙනත් කන්න ගයිස් මං කියනවට. හරිම රසයි. හරිම රසයි. ඉතින් බලමු චිකන් කෑල්ල.
ඒකත් ගානට සීසන් වෙලා ෆ්‍රයි වෙලා මාරම රහක් තියෙන්නේ. පර්ෆෙක්ට් නියම වැඩ. යාළුවනේ අපි මේ ෆ්‍රයි තැටියකුත් දාගෙන try කරලා බලමු. ග්‍රේවි එකත් හොඳ උක්කුවට තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ green chutney එකක් හම්බෙනවා. guys සුවඳයි. ආරම සුවඳ. මේ ඔක්කොම මික්ස් කරගෙන කාලා බලමු කොහොමද රස කියලා. නියමයි guys. මම ගොඩාක් තැන් වලින් බිරියානි try කරලා තියෙනවා. අත්‍තරම කිව්වොත් කොළඹ වල ගොඩාක් තැන් වල මේක අමුතුම රහක්. ඒක සුපර්. මට කියන්න වචන නෑ. ඔයාලා කාලම බලලා කමෙන්ට් එකක් දෙන්න. හ්ම්. එකක් දැනවා guys. රස වැඩි වෙලාද කොහෙද ඉක්කයන්නේ? අම්මා.
හ්ම්. ඒ මට දැන් නම් බෑගේ රස වැඩිකමට මට අර ආසාවෙන් කැවෙනවා ඒකට අන්තිම ටික කා ගන්න බෑ මේ තව වඩලප්පන් එකක් කන්න තියෙනවනේ අම්මෝ කන්නේ අමාරුවෙන් හරි මොනව කරන්නද ඇති ගයිස් මම මේ චූට්ටක් තියදී ඉතුරු කරා තව කන්න අමාරුයි මොකද මට ඊළඟට වටලප්පන් එකකුත් try කරන්න තියෙනවානේ ඒ නිසා මම ඔක්කොම කෑවා මේ එකම කටක් වගේ තමයි පේනවනේ ඉතුරු වෙලා තියෙන්නේ රහයි ගොඩාක් රසයි ගොඩක්ම රහයි බය නැතුව ඕඩර් කරලා ඔයගොල්ලන් ගෙනල්ලා කන්න මම රෙකමන්ඩ් කරනවා මට ලේසියෙන් ගොඩක් කෑම වල ඇදකුදු තේරෙනවා නමුත් මේකේ මට කියන්න කිසිම ඇදයක් නැහැ ඒ තරම් රසයි මාර විදිහට රහයි මම ඉතින් අනිවාර්යෙන් ඕඩර් කරලා ඔයගොල්ලන් කන්න මේකේ ෆැමිලි පැක් එක වෙන්නේ 1800යි ඉතින් පාඩු නෑ ඔයාලට වටලප්පන් එකකුත් ෆ්‍රී හම්බෙන නිසා රසත් එහෙමයි රසත් ඔය මොනස්ටා තියෙන හොටෙල් එකකවත් මේ තරම් රහට නැහැ මම මොකද හැමතැනින්ම කාලා තියෙනවා අනික මේ ඩවුන් සවුත් වල මේ අම්බලන්ගොඩ බලපිටියේ ඒ ඒරියා එකේ බිරියානි එකක් ගන්න හොඳ තැනක් නැහැ ඉතින් මං හිතන්නේ ඇත්තටම මෙයාලගේ මේ වැඩේ නම් නියමයි
ඇත්තටම ඇප්‍රීෂিয়েට් කරන්න වටිනවා. ඉතින් අනිවාර්යෙන් ගන්න මට කියන්න තියෙන එකයි. දැන් අපි මේ කෑව එක නවත්තලා වටලප්පන් එක try කරමු. හරිද guys? A few moments later. ඔන්න ඉතින් guys මම මගේ බඩ පැලෙන්න වගේ තරම් හොඳට කෑව බඩ ෆුල් වෙන්නම අන්තිම පොඩ්ඩයි මම ඉතුරු කරේ. ඒ මොකද මට මේක try කරන්න ඕන නිසා. සුවඳයි. කාලා බලමු එකක් කොහොමද කියලා. guys මාර රහයි. පැණි බේරෙන්න තියෙනවා. හරිම රසයි. කියන්න කිසිම වැරද්දක් නැහැ. මාර රහයි. ඉතින් බලන්න ඔයාලට උදේට බඩ පිරෙන්න වටලප්පන් කන්න පුළුවන්, බිරියානි කන්න පුළුවන් 1800කට. කජු දාලා තියෙනවා, ප්ලම්ස් තියෙනවා. ඉතරම රහයි. මම ඇත්තටම විශ් කරනවා මේ අපේ කවුද ද බජට් කිචන් කට්ටියට ටවුන් එකක හොඳ ෂොප් එකක් දාගන්න ඉක්මනට පුළුවන් වෙන්න ඕනේ කියලා මම දෙයියන් ඉල්ලනවා. ඇත්තටම කැම ටික නියමයි. මම පුදුම විදියට සතුටෙන් කෑවේ මොකද රසයි. ඔයාලා කාලා බලන්න. ඔයාලා මීට කලින් කාලා තියෙනවා නම් මෙතනින් මට කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම මේකෙන් රහ බලලා නැත්තම් අනිවාර්යයෙන්ම ඕඩර් කරලා කන්න guys. මම කියන වට. මාරම රහයි. ඉතින් මම බාගෙට කිට්ටු වෙන්නේ කායව ඇත්තටම රහයි. මයිත්‍රි ටික සැරින් දහසේ රස බලන්න. ඉතින් මට කියන්න තියෙන්නේ යාළුවනේ ඇත්තටම හොඳයි. බිරියානි එක හොඳයි. වටලප්පන් එක රසයි. මම ආයෙත් කියනවා මේ තියෙන්නේ මම මේ කෑම ගත්ත කට්ටියගේ ඩීටේල්ස්. කරන්දෙනිය ද බජට් කිචන් කියලා. අනිවාර්යෙන් ඕකලම් මේ නම්බරේට කෝල් එකක් දීලා ඕඩර් කරන්න ගෙන්න ගන්න. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් මේ වැඩේ කරන්නේ. මේ ඇත්තටම යාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි, හරිම හොඳයි. ඔයාලට තේරෙයි යාලත් එක්ක කතා කරාම හරිම හොඳයි. ඉතින් ඇත්තටම try කරලා බලන්න. ඉතින් ඔන්න මම අද මගේ එක අතකින් කිව්වොත් මම ෆුඩ් චැලෙන්ජ් එකක් කරේ. මොකද මම ෆැමිලි පැක් එකක් තනියම කෑවා. චුට්ටයි නිතුරු කරේ. කෑවා. 3 දෙනෙක්ට කන්න පුළුවන් පෝෂන් එකක් ඔය. ඒ ඇතුළත ඉතින් රිවිව් එකකුත් මම කරා. ඇත්තටම සතුටුයි. එහෙනම් ඉතින් මම දැන් ඉවර කරන්නම්. අනිවාර්යෙන්ම ඔයාලා මගේ channel එක foodie anderson subscribe කරන්න, bell icon එක click කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න මගේ videos හොඳද කියලා. ඒ වගේම හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් ඉතින් යාළුවනේ ආයේ මම එන්නම් ඔයාලට අලුත්ම food review එකක් හෝ food challenge එකක් අරගෙන ඉක්මනට ඔයාලට ළඟට එන්නම්. එතකන් bye. Assalamualaikum. Bye.